මං අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට වඩාත් වැදගත් වෙන මාතෘකාවක් වෙන personal finance management. මොකක්ද මේ personal finance management කියන්නේ? එතකොට කොහොමද හරියටම මේ personal finance management වලට system එකක් හදාගන්නේ වගේම ඒක කොහොමද ඔයාගේ එදිනෙදා ජීවිතයට apply කරන්න කියන එක සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් වල මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන ටිප්ස් වලට අමතරව මම බලාපොරොත්තු වෙනවා මේකෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම පාවිච්චි කරන සිස්ටම් එක. ඒක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේම ජීවිතයට ඒක ඇප්ලයි කරලා ඔයගොල්ලන්ගේ personal finance management වලට ඒක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මම මේ වීඩියෝ එකේ කතා කරනවා අයින්ස්ටයින්ට අනුව ලෝකේ 8 වෙනි පුදුමය ලෙස සැලකෙන compound interest කියන්නේ මොකක්ද? ඒ compound interest කොහොමද ඔයාගේ personal finance වලට භාවිතා කරන්නේ සහ ඒ compound interest වලින් ඔයා කොහොමද earn කරන්නේ කියන එක මම මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා. එතකොට personal finance ගැන මම කතා කරන්න කලින් මම ඔයාගෙන් ප්‍රශ්න 5ක් අහනවා. මේ ප්‍රශ්න පහෙන් එකක් හරි ඔයා හිතනවා නම් ඔයාගේ ජීවිතයට අදාළයි කියලා ඔයා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එක අවසානයේදී ඒ ඔයා හිතපු ඔයාගේ ජීවිතයට අදාළ වුණේ ප්‍රශ්නට උත්තරේ මේ වීඩියෝ එක අවසානයේ ඔයාට හම්බ වෙනවා. එතකොට මේ ප්‍රශ්න පහ මම ඉස්සෙල්ලාම ඔයගලන්ට කියන්නම්. මේ ප්‍රශ්න පහෙන් එකක් හරි ඔයාට අදාළයි නම් ඔයා මේක බලන්න. ඒ ප්‍රශ්න පහෙන් එකක්වත් ඔයාට අදාළ නැත්තම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න. පළවෙනි ප්‍රශ්නේ. ඔයා මාසෙකදී earn කරන job එකෙන් හරි business එකෙන් හරි earn කරන ගාණ එහෙම නැත්නම් ඔයාගේ income එක සතියක් දෙකක් යනකොට ඔයාට හිතෙනවා නම් ඔයා දන්නේවත් නැති විදියට ඔයාට හිතාගන්න බැරි විදියට ඒක වියදම් වෙලා ඒක නැත්තරම නැති වෙනවා නම් තුන්වෙනි සතිය හතරවෙනි සතිය යනකොට ඔයාට කාගෙන් හරි loan එකක් ගන්න වෙන තත්යකට ඔයාටපත් වෙන්න සිද්ධ වෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මොකද මේ වීඩියෝ එකෙන් මම හරියටම පැහැදිලි කරනවා ඔයා කොහොමද ඔයාගේ expenses manage කරන්නේ සහ ඒ ප්‍රශ්නට ඔයා කොහොමද system එකක් හදාගන්නේ කියලා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා ගොඩක් කාලෙක ඉඳන් ඔයා සෑහෙන ආසාවෙන් ගන්න හිතාගෙන ඉන්න දෙයක්. නමුත් ඔයා ඒක ගන්න යනකොටම price tag එක බැලුවම එහෙම නැත්නම් මිල බැලුවම ඔයාට හිතෙනවා නම් මේක මට තාම afford කරන්න බෑ. මේක මං afford කරොත් මේ මාසේ වියදම මට දරා ගන්න පුළුවන් වෙයිද කියලා ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාට ඒකටත් solution එක මම දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට හිතෙනවා නම් ඔයාට හදිස්සියේවත් ලෙඩක් හැදුනොත් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර කාට හරි අම්මට තාත්තට හරි ලෙඩක් හැදුනොත් ඒකට වේදම් කරන්න ඔයාට ප්‍රමාණවත් තරම් මුදලක් නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඒ වගේම ඒ නිසා ඔයාට කාගෙන් හරි ලෝන් එකක් ගන්න වෙයිද? කොහොමද මම ඒ වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්නේ? ඒ වගේ කරදරයක් වුණොත් මම මොකද කරන්නේ කියලා ඔයාට ප්‍රශ්නයක් ඔයාගේ හිතේ තියෙනවා නම් ඒකට සොලියුෂන් එකත් මේ වීඩියෝ එක අවසානයේ ඔයාට ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. ඔයාගේ හිතේ පොඩි රිග්‍රට් එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහේ. මම මෙච්චර කාලයක් අවුරුදු ගාණක් දැන් earn කරා job එකක් කරා නමුත් ප්‍රමාණවත් තරම් savings FD investments කිසිම දෙයක් ඔයාට නැහැ කියලා ඒ වගේ රිග්‍රට් එකක් ඔයාට තියෙනවා නම් ඒත් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා සිස්ටම් එකක් ඔයා කොහොමද ඒ වගේ ප්‍රශ්නයකට ඔයා සොලියුෂන් එකක් හදාගෙන අනාගතයේදී කිසිම රිග්‍රට් එකක් නැතුව ඒ වගේ ප්‍රශ්න වලින් කොහොමද මිදෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නය. එහෙම නැත්නම් අන්තිම ප්‍රශ්නේ විදියට මම තෝරගත්තේ ඔයාට හිතෙනවා නම් ඔයා යාළුවොත් එක්ක කොහේ හරි ගිහිල්ලා ඒ සෙට් වෙලා එන්ජොයි කරලා එහෙම නැත්නම් ඔයාගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා හොටෙල් එකක ඉඳලා රිලැක්ස් එකේ ඉඳලා ඒ දේ කරාට පස්සේ ඔයාට හිතෙනවා නම් මේ වියදම අපරාධේ වගේ මම වැඩිපුර වියදම් කරා මට තිබ්බ එක තව ටිකක් සේව් කරගෙන තියාගෙන ඉන්න මම බොරු වියදමක් කරේ කියලා වගේ ඔයාට දෙයක් ඔයාට හිතෙනවා නම් ඒ වගේ රිග්‍රට් එකක් ඔයාට තියෙනවා නම් ඒත් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා මගේ සිස්ටම් එක භාවිතා කරලා කොහොමද ඒ වගේ ප්‍රශ්න වලට ඒ වගේ රිග්‍රට් වලටත් උත්තර හොයන්න කියන එක. එතකොට මම මේ කියු ප්‍රශ්න පහෙන් එකක් හරි ඔයාට හිතෙනවා නම් ඔයාගේ ජීවිතයට අදාළයි කියලා ඔයා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මේ වීඩියෝ එකේ මම කියන සිස්ටම් එක ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරන්න ඕනේ. ඒ සිස්ටම් එක මම ඔයාට නොමිලේ ඔයාට ලබා දෙනවා. මම මේ සිස්ටම් එක ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරනවා වගේම ඒක කොහොමද කරන්නේ ඒකට භාවිතා කරන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් මගේ ළඟ මම හදලා තියෙනවා. ඒක මම දැනටමත් අවුරුදු ගාණක් තිස්සේ භාවිතා කරන දෙයක්. ඒක කොහොමද ඔයාට ඇප්ලයි කරලා ඔයා භාවිතා කරන්න කියන එක මම ස්ටෙප් බයි ස්ටෙප් මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. මේ වීඩියෝ එක අවසානයේදී ඔයාටම කියලා සිස්ටම් එකක් හදාගෙන තමයි ඔයා මේ වීඩියෝ එක බලලා අවසන් කරන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. එතකොට මම අර කලින් කියපු ප්‍රශ්න පහ මටත් යම්කිසි කාලවලදී යම් මට්ටමින් තිබුණා. මං හිතන මේ ප්‍රශ්න පහ ලංකාවේ බහුතරයකට තියෙනවා. මොකද හේතුව අපිට ඉස්කෝල වලින් උගන්වන්නේ නැහැ කොහොමද personal finance manage කරන්නේ, ඔයා සල්ලි manage කරන්නේ, expense manage කරන්නේ, කොච්චරක් save කරන්න ඕනේද, කොච්චරක් invest කරන්න ඕනේද. ඒවා අපිට ඉස්කෝල වලින්වත් university වලින්වත් කියලා දෙන්නේ නැහැ. ඒවා අපි ජීවිතේ දැනගන්නේ
අපේම අත්දැකීම් වලින්, අපේම මිස්ටේක්ස් වලින්. එහෙම නැත්නම් අපි එක්ක බලන වීඩියෝස් වලින්, එහෙම නැත්නම් අපි කියවන දේවල් වලින්. එතකොට මම හිතනවා මේ වගේ ප්‍රශ්න අපිට ජීවිත කාලේ පුරාම තිබිය යුතු ප්‍රශ්න නෙමෙයි. අපි පුළුවන් තරම් ඉක්මනට මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්තම් අපිට ජීවිතේ යම් යම් අවස්ථාවලදී අපිට අපි ගැනම රිග්‍රෙට් කරන්න හිතෙන්න පුළුවන්. උදාහරණයකට ඔයාගේ අම්මට තාත්තට ලෙඩක් හැදිලා නැත්තම් ඔපරේෂන් එකක් කරන්න වෙලා යම්කිසි මුදලක් අවශ්‍ය වෙන අවස්ථාවක ඔයාගේ අතේ මුදලක් නැත්තම් ඒක වෙනුවෙන් වේදම් කරන්න. ඒකෙන් ඔයාට හිතෙන්න පුළුවන් මම මෙච්චර මහන්සි වෙලා මෙච්චර earn කරත් තේරුමක් තියනවාද මට මගේ අම්මට තාත්තට සලකන්න බැයි න. ඒගොල්ලන්ට හදිස්සියක් වුණ අවස්ථාවක මගේ අතේ සතයක්වත් නැත්තම් ඒකෙන් අනිත් පැත්තට ඔයාට හම්බෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගැන කනස්සල්ලක් විතරයි. ඊට අමතරව අපි හිතමු ඔයා ජීවිතේ ඔයා කැමති දේවල් තියෙනවා. කැමති තැන්වල යන්න ඔයාට හිතෙනවා. නමුත් ඒව කරගන්න ඔයාට අතේ සල්ලි නැත්තම්. ඒව කරගන්න ඔයාට හිතෙනවා නම් ඒව ඔයාගේ ජීවිතේට ගැලපෙන්නේ නැහැ. මොකද ඒව ගැලපෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි කියලා. ඒකිනුත් ඔයාට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ තේරුමක් නැහැ නේද? මේ විදියට හම්බ කරලා මේ විදියට earn කරලා තේරුමක් නැහැ නේ. මම මේ මොකද්ද කරන්න කියලා ඔයාට හිතෙන්න පුළුවන්. අවසානයේදී ඔයා කරන ජොබ් එක පවා ඔයාට එපා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රශ්නවලට හේතුව මොකද්ද? එහෙම නැත්නම් රූට් කෝස් එක මොකද්ද? ඒ වගේම මේ ප්‍රශ්නවලට හේතුව වගේම මේවට තියෙන සොලියුෂන් එක මොකද්ද? ඔයාගෙන් අහලා බැලුවොත් හේතුව මොකද්ද කියලා. ඔයාට සමහරක්කට හිතෙන්න පුළුවන් මට හම්බෙන ඉන්කම් එක නැත්නම් මම earn කරන ගාණ මාසෙට මදි. ඒක තමයි මට ඒ විදිහට දෙයක් දැනෙන්නේ. මට හරියට සේවිංග්ස් නැත්තේ, මට මං ආස කරන දෙයකට වියදම් කරන්න බැරි. නැත්නම් අම්මලා තාත්තලා වෙනුවෙන් යම්කිසි කරදරයක් වුණොත් මට කිසිම ප්‍රමාණවත් මුදලක් නැත්තේ මම earn කරන ගාණ අඩු නිසා කියලා. ඒ නිසා මම earn කරන ගාණ වැඩි කරගත්තොත්, ඒ කියන්නේ ඔයාගේ salary එක වැඩි වුණොත්, එහෙම නැත්නම් ඔයා business එකක් කරනවා නම් ඔයාගේ income එක වැඩි වුණොත් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙයි කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නට හේතුව ඔයාගේ income එකද? මගේ experience එක අනුව, මගේ යාළුවෝ, මගේ වටපිටාවේ ඉන්න කට්ටිය අනුව මම නම් හිතන්නේ ප්‍රශ්නට හේතුව income එක නෙමෙයි. ප්‍රශ්නට හේතුව ඔයාට හරි system එකක් නැති එක. මොකද හේතුව මට යාළුවෝ ඉඳලා තියෙනවා එකම ලෙවල් එක සැලරි ගන්න. නමුත් සමහරක් කට්ටිය ඒගොල්ලෝ සේව් කරලා, ඒගොල්ලෝ ගෙදරටත් ගාණක් දීලා, ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා, මාසේ වියදමත් ඒගොල්ලෝ හරියට මැනේජ් කරලා, ඒගොල්ලෝ හොඳ පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ කරගෙන යනවා. ඒ වගේම ඒ විදියටම සැලරි එකක් ගන්න තවත් මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම සිස්ටම් එකක්, කිසිම ප්ලෑන් එකක් නැහැ. ඒගොල්ලන්ට කිසිම ඩිසිප්ලින් එකක් නැහැ. ඒගොල්ලෝ එක එක දේවල් වලට වියදම් කරනවා, සීරියස් හිතන්නේ නැහැ. මෙන්න මේ විදියට යාළුවෝ මට දෙවර්ගයක් ඉඳලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිය යාළුවෝ ගොඩක් ලෝන් වලට යට වෙලා, ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ඒගොල්ලෝ කොහොමද ඒ උගුලින් එළියට එන්නේ කියලා. ඒතර මෙන්න මේ විදියට එකම ඉන්කම් එක ගත්තා. හරි ඩිසිප්ලින් එකක් නැත්තම් ඔයාටත් සිද්ධ වෙන්නේ අර මම කිව්ව විදියටම අර ප්‍රශ්න පහට මුහුණ දෙන්න. එතකොට ඔයා රුපියල් 50000ක් earn කරත් මාසෙට, ඔයා මාසෙට රුපියල් ලක්ෂ 5ක් නැත්තම් ලක්ෂ 50ක් earn කරත්, ඔයාට හරි සිස්ටම් එකක් නැත්තම් ඔයාට සිද්ධ වෙනවා අර ප්‍රශ්න පහෙන් එකකට හරි ඔයාට මුහුණ දෙන්න. මමත් මෙන්න මේ විදිහේ ඩිසිප්ලින් එකක් ඇතුව නැතුව මගේ ජීවිතේ මම වියදම් කරලා තියෙනවා. ඒ නිසා මට ඒකෙන් ඇති වුණ consequences මට හම්බෙලා තියෙනවා ජීවිතේ. ඒ නිසා තමයි මම මටම කියලා සිස්ටම් එකක් හදාගත්තේ. හරියට කොහොමද ප්ලෑන් කරන්නේ, බජට් එකක් හදාගෙන කොහොමද ඩේලි මගේ එක්ස්පෙන්සස් ට්‍රැක් කරලා මම මොනවටද වියදම් කරේ, අනවශ්‍ය වියදම් මොනවද, ඒව කොහොමද අයින් කරගන්නේ, මම සේව් කරාද, මම ඉන්වෙස්ට් කරාද, එහෙම නැත්නම් මට කැමති දේවල් වලට මම වියදම් කරාද, මම මොනවටද කැමති, මට ගන්න ඕනේ මොනවද, මම කොහොමද ඒවට බජට් එකක් හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් මම මටම කියලා සිස්ටම් එකක් හදාගත්තේ. ඒ විදිහේ සිස්ටම් එකක් මම හදාගන්නකොට මම යම් කන්සෙප්ට්ස් මම භාවිතා කරා. එක කන්සෙප්ට් එකක් තමයි compound interest කියන එක. තව කන්සෙප්ට් එකක් තමයි 50-30-20 කියන කන්සෙප්ට් එක. එතකොට මම මගේ සිස්ටම් එක ඔයාලට පැහැදිලි කරනකොට, මම මොකද්ද මේ හදාගත්ත සිස්ටම් එක කියලා පැහැදිලි කරනකොට මම මේ වගේ දේවලුත් ඔයාලට පැහැදිලි කරනවා. මොකද හේතුව මේවා අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ personal finance හරියට ඔයා manage කරනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ප්‍රශ්නවලට මමත් උත්තර හොයනකොට මමත් YouTube එකේ එක channel වල මෙන්න මේ personal finance වලට තියෙන videos බලලා තියෙනවා, පොත් කියවලා තියෙනවා, ඊළඟට articles කියවලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් බලනකොට, කියවනකොට අපිට පොඩි motivation එකක් එනවා. මම මේ වගේ සේව් කරන්න ඕනේ, මම මේ වගේ මැනේජ් කරන්න ඕනේ මගේ වියදම් ටික කියලා පොඩි මොටිවේෂන් එකක් එනවා. හැබැයි මේ මොටිවේෂන් එක මට අවුරුද්දක් දෙකක් වගේ යනකොට මේ මොටිවේෂන් එක එහෙම්ම නැති වෙලා යනවා. මම ඊට පස්සේ නැවත මට අර කිසිම ඩිසිප්ලින් එකක් නැති විදිහට මම ආයි එක්ස්පෙන්ස් ඒ වගේ වියදම් කරන්න මම ආයි පෙළඹෙනවා. මොකද හේතුව අපිට හරි සිස්ටම් එකක් නැත්තම් මොන මොටිවේෂන් එක තිබ්බත් වැඩක් නැහැ. අපි පුරුදු හැබිට්ස් වලට අපි නැවත යනවා.
ඒ නිසා මම බලපු වීඩියෝස් මාස දෙක තුනක් යනකොට මට ඒ වලින් දුන්න ටිප්ස් මතකත් නැහැ, වීඩියෝ එක මතකත් නැහැ. මට අවශ්‍ය කරලා තිබ්බේ මොනවද කියලාවත් මට හරියට මතක නැති අවස්ථා තිබුණා. ඒ නිසා තමයි මම මේ සිස්ටම් එක මටම කියලා හදාගත්තේ. මේ සිස්ටම් එකෙන් මට පුළුවන් වුණා මාසෙට යන වියදම මොනවද, සේවිංග්ස් කොච්චර කරන්න ඕනේද, මෙන්න මේ වගේ දේවල් බලලා මම මාසේ මැනේජ් කරාම මගේ හිතට එනවා අපේ නිදහසක් එනවා මගේ හිතට. මම දැන් හරි ලෙවල් එකකට හරි මාර්ගික දැන් යනවා. මට දැන් පොඩ්ඩක් සේවිංග්ස් තියෙනවා, ඉන්වෙස්ට් කරලා තියෙනවා. මම යම් කිසි ගාණක් තියෙනවා කරදරයක් වුණොත් භාවිතා කරන්න. ඊට අමතරව මට ආස දේවල් මං අරන් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ජීවිතේට වෙනකොට ඔයාට හිතෙනවා මේ සිස්ටම් එකේ දිගටම යන්න. මොකද ඒකෙන් ඔයාට යම් කිසි ඔයාට පේන විදිහේ රිසල්ට්ස් ඔයාට හම්බ වෙන නිසා. ඒක තමයි ගොඩක් ජිම් යනකොටත් මුල් කාලවලදී ජිම් ගියා කියලා ඔයාට ඇඟේ ලොකු වෙනසක් තේරෙන්නේ නැත්නම්, ඔයා එක්ක බොඩි බිල්ඩින් වලට නැත්නම් ෆැට් ලොස් කරන්න ගියාට ඔයාට ලොකු වෙනසක් තේරෙන්නේ නැත්නම් ඔයාට මේ මොටිවේෂන් එක නැති වෙලා යනවා. නමුත් ඔයාට පොඩි රිසල්ට් එකක් පේනවා නම් ඔයාට හිතෙනවා මම මේ කරන් ආපු දේ හරි. මේක දිගටම කරොත් මීට වඩා හොඳ තැනකට මට යන්න පුළුවන් කියලා. ඒතර මේ සිස්ටම් එක මම මේ කියන සිස්ටම් එක ඔයා භාවිතා කරොත් ඔයාටත් මෙන්න මේ විදිහටම හරි රිසල්ට් එකක් පේන නිසා ඔයාට මේ මොටිවේෂන් එක දිගටම තියාගෙන යන්න පුළුවන්. එහෙනම් මං ඉස්සෙල්ලාම කියන්න මොකද්ද මගේ මේ සිස්ටම් එක කියලා. සිස්ටම් එකට මං කියන්නේ 20-60-20 කියලා. මේක මටම හදාගත්ත සිස්ටම් එකක්. මේකේ මේ 20-60-20 කියන දේ ඔයාගේ ජීවිතයට අනුව, ඔයාගේ ඉන්කම් එක, ඔයාට තියෙන රෙස්පොන්සිබිලිටීස්, ඔයාට තියෙන එක්ස්පෙන්සස් අනුව ඔයාට මේවා වෙනස් කරගන්න පුළුවන්. මම ඒක සම්පූර්ණයෙන් ඔයාට පැහැදිලි කරනවා කොහොමද ඒක කරන්න කියලා. එතකොට ඔයා 50,000 earn කරත්, ලක්ෂ 5ක් ලක්ෂ 50ක් earn කරත් මෙන්න මේ සිස්ටම් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඔයාගේ ඉන්කම් එක කොච්චරක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔයා හරියට මේ සිස්ටම් එක ඔයාගේ ජීවිතයට ඔයා ඇප්ලයි කරගත්තොත් ඔයාට කිසිම රිග්‍රට් එකක් නැතුව ඔයාගේ අනාගතයේ ඔයාට පහසුවෙන් නිදහසේ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ මොකද්ද 20-60-20 කියන්නේ? එතකොට අපි හිතමු මේ 20-60-20 කියන්නේ බකට් තුනක් කියලා. ඔයාට හම්බෙන ආදායමෙන් 20% දාන්න ඕනේ මේ බකට් එකට, 60% දාන්න ඕනේ මේ බකට් එකට, 20% දාන්න ඕනේ මේ බකට් එකට. අපි ඉස්සෙල්ලාම ගමු මේ පළවෙනි බකට් එක. 20% කියන්නේ මොකක්ද? මම මේ බකට් එක නම් කරන්නේ for emergency කියලා. මම අර කලින් කියපු ප්‍රශ්න වලින් ඔයාට යම් කිසි කරදරයක් වුණොත්, ඔයාගේ පවුලේ කාට හරි කරදරයක් වුණොත්, එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් ඔයා කිසිම දෙයක් සේව් කරලා නැහැ, FD එකක්වත් නැහැ කියලා මෙන්න 20% බකට් එක තියෙනවා. for emergency බකට් එක තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ආදායමෙන් 120ක් ඒකට දාන්න. එතකොට ඇයි මෙහෙම බකට් එකක් මම පාවිච්චි කරන්නේ? මේ විදිහේ 20% කියන මේ බකට් එක පාවිච්චි කරන්න මගේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි peace of mind කියන එක. ඒ කියන්නේ මම කලින් ප්‍රශ්නවලදී කිව්වා ඔයාටම කියලා කිසිම සේවින් එකක් කරලා නැහැ කියලා. ඔයාට පොඩි රෙග්‍රට් එකක් තියෙනවා නම්, ඔයා අවුරුදු ගාණක් දැන් වැඩ කරා කිසිම දෙයක් සේව් කරලා නැහැ කියලා, මෙන්න මේ 20% නිසා ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ඊට අමතරව ඔයා හිතනවා නම් ඔයාට වියදම් කරන්න හදිසියක් වුණොත්, කරදරයක් වුණොත්, කාට හරි කරදරයක් වුණොත් වියදම් කරන්න කිසිම ගාණක් නැහැ කියලා, ඒකටත් උත්තරේ මේ 20% කියන මෙන්න මේ බකට් එකේ තියෙනවා. අපි හිතමු ඔයාට හම්බෙන්නේ සැලරි එකක් කියලා, ෆික්ස් සැලරි එකක් කියලා, ලක්ෂයක් කියලා. ඒකෙන් 20% මෙන්න මේකට දාන්න තියෙන්නේ. අපි හිතමු ඔයාට ෆික්ස් සැලරියක් නෙමෙයි තියෙන්නේ. අපි හිතමු ඔයාට බිස්නස් එකක් තියෙනවා. ඊට අමතරව ඔයාට තියෙනවා තව ඉන්කම් සෝසස් තියෙනවා. ඒ හම්බුන හැම ඉන්කම් එකකම එකතු ඔයා අරගෙන මාසේ ඒකෙන් 20% අනිවාර්යයෙන් මේකට දාන්න ඕනේ. එතකොට දෙවෙනි හේතුව තමයි, එතකොට මෙන්න මේ බකට් එකට දාන සල්ලි තමයි ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාට ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕන නම්, ඔයාට රිටයර්මන්ට් එකට, ඔයාට ෆියුචර් ගෝල්ස් මොන හරි තියෙනවා නම් ඒවට පාවිච්චි කරන බකට් එක තමයි මෙන්න මේක. ඒකට පාවිච්චි කරන 20% තමයි මෙන්න මේක. එතකොට මෙන්න මේ 20% වලදී මම තව කන්සෙප්ට් එකක් ඔයගොල්ලොත් එක්ක පැහැදිලි කරනවා. මේක තමයි අයින්ස්ටයින්ට අනුව ලෝකේ 8 වෙනි පුදුමය ලෙස සැලකෙන කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන කන්සෙප්ට් එක. මම මේක පැහැදිලි කරන්න සිම්පල් එක්සාම්පල් එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. මේක ඕනම කෙනෙකුට තේරුම් ගන්න ලේසි. අපි හිතමු යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම කසුන්, අනිත් එක්කෙනාගේ නම ශමල්. කසුන්ගේ වයස 30යි, ශමල්ගේ වයස 40යි. කසුන් හැම අවුරුද්දකම පොඩි ගණන් හැම මාසෙකම එයා යම් කිසි ගාණක් එකතු කරලා මෙන්න මේ වගේ 20% කියන මේ බකට් එකකට දාගෙන හැම මාසෙකම කීය හරි එකතු කරලා අවුරුද්ද අවසානයේ, ඒ කියන්නේ දෙසැම්බර් 31 එයා ලක්ෂයක් හදා ගන්නවා. ලක්ෂයක් හදාගෙන එයා FD එකක දානවා. එතකොට හැම අවුරුද්දකම එයා FD එකක් දානවා. අපි දන්නවා FD එක තියෙනවා පීරියඩ් එක. ඒතර මේ කසුන් දාන්නේ අවුරුද්දක FD එක. පළවෙනි අවුරුද්දේ දාපු ලක්ෂයට පොලි එකතු වෙලා දෙවෙනි අවුරුද්ද ගාන එනවා. ඒ දෙවෙනි අවුරුද්දට එයාට එන ගාන එයා
සතයක්වත් ආපස්සට ගන්නෙ නෑ. එයා ආයි ඒක රිනිව් කරනවා. ඒ කියන්නේ තව අවුරුද්දකට දානවා. ඒ විදිහට එයා දිගටම මේ දාන හැම අවුරුද්දකම දාන FD කිසිම දෙයක් ගන්න නැතුව එයා දිගින් දිගට මේක නැවත රිනිව් කරගෙන යනවා ඉස්සරහට. අපි හිතමු මේ එයා දාපු FD වල ඉන්ට්‍රස්ට් රේට් එක 10%යි කියලා අවුරුද්දටම. එතකොට පළවෙනි අවුරුද්දේ දාපු ලක්ෂයට එයාට 10%ක ඉන්ට්‍රස්ට් එකක් එනවා. එතකොට 1,10,000යි. දෙවෙනි අවුරුද්ද වෙනකොට 1,10,000ක් වෙලා. දෙවෙනි අවුරුද්දෙත් එයා නැවත තව ලක්ෂයක් දානවා. එතකොට 2,10,000යි. 2,10,000 ආයි දාන FD එක. තුන්වෙනි අවුරුද්ද වෙනකොට 2,10,000ටත් ඉන්ට්‍රස්ට් එක එකතු වෙනවා. වගේම තව ලක්ෂයක් එයා දානවා. මෙන්න මේ විදිහට එයා හැම අවුරුද්දකම සේව් කරලා ලක්ෂ දාන ගමන් ඒ දාපු FD එයා කිසිම දෙයක් ගන්න නැතුව දිගින් දිගට මේව නැවත FD වලම තියාගෙන යනවා. දැන් එයාගේ වයස අවුරුදු 30යිනේ. එතකොට මෙන්න මේ විදිහට එයා අවුරුදු 20ක් මේක කරනවා. ඒ කියන්නේ අවුරුදු 50 වෙනකොට එයා සම්පූර්ණයෙන් දාලා තියෙන මුදල මිලියන 2යි. මොකද ලක්ෂයව අවුරුදු 20ක් එයා FD වල දානවා. එතකොට මිලියන 2යි. අනිත් පැත්තෙන් ඉන්නවා ශමල්. ශමල්ගේ වයස අවුරුදු 40යි. එයා මොකද කරන්නේ? අවුරුද්දට යම්කිසි ගාණක් එකතු කරලා දෙසැම්බර් 31 එයා ලක්ෂ 2ක් දානවා. එතකොට මෙයා ලක්ෂ 2ක් දැම්මත් මෙයා දාන්නෙත් අර කලින් මං කියපු විදිහටම 110යි FD වලම තමයි. අසුන් ගැන කිව්වා වගේ මෙයාත් කිසිම ගාණක් එයා විත්ඩ්‍රෝ කරන්නේ නැහැ. කිසිම ගාණක් එකෙන් ගන්නෙ නැහැ. FD එකට ඉන්ට්‍රස්ට් එකත් එකතු වුණාට පස්සේ නැවත FD ටික නැවත රිනිව් කරගෙන ඉස්සරහටම යනවා. එතකොට හැම අවුරුද්දෙම එයා ලක්ෂ 2 ගානේ දානවා. එතකොට එයාගේ වයස අවුරුදු 40යි. එයාත් අවුරුදු 10ක් ඕක කරනවා. ඒ කියන්නේ අවුරුදු 50 වෙනකොට එයාත් ලක්ෂ 2 ගානේ අවුරුදු 10ක් කරනවා කියන්නේ මිලියන 2ක් එයත් මේ FD වල දාලා. එතකොට කසුනුත් මිලියන 2ක් දාලා. ශමලුත් මිලියන 2ක් දාලා. කසුන්ගේ FD වල ඉන්ට්‍රස්ට් එක 10%යි. ශමල්ගෙත් 10%යි. මේ දෙකම සමානයි. හැබැයි එක වෙනසක් තියෙනවා. ඒක තමයි කසුන් අවුරුදු 20ක් මෙහෙම FD වල දැම්මා. ශමල් අවුරුදු 10යි FD වල දැම්මේ. අපි දැන් බලමු අවුරුදු 50 වෙනකොට මේගොල්ලන්ට තියෙන සම්පූර්ණ වටිනාකම මේ FD වල ඉන්ට්‍රස්ට් එකත් එකතු වුණාට පස්සේ තියෙන වටිනාකම කීයද කියලා. අපි බැලුවොත් කසුන්ගේ මේ FD වල තියෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා ලක්ෂ 57යි ගානකට. ශමල් දැන් මේ ලක්ෂ 2 ගානේනේ. එයාගේ FD අවුරුදු 50 වෙනකොට වැඩි වෙලා තියෙනවා සම්පූර්ණ වටිනාකම ලක්ෂ 31කට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දෙන්නම දැන් FD වල මිලියන 2යි. දෙන්නම දැන් 110 වල. නමුත් මෙන්න මේ කාලය නිසා මේ දෙන්න දාපු FD වල අවසාන වටිනාකම් වල ලොකු වෙනසක් තියෙනවා. එක්කෙනෙකුට ලක්ෂ 57ක් අනිත් කෙනෙකුට ලක්ෂ 31ක්. එතකොට මේකෙන් ඔයාට ගන්න තියෙන දේ තමයි ඔයා කීයක්ද මේ FD වල දාන්නේ? කීයක්ද ඔයා සේව් කරන්න කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා කොච්චර කාලයක් මේ FD වල දානවද? කොච්චර කාලයක් ඔයා මේ සේවිංග්ස් වල මේවා සේව් කරනවද කියන එක තමයි වැදගත්. මෙන්න මේ වීඩියෝ එක බලන මේ මාසෙම ඔයා පටන් ගත්තොත් ඔයා තව අවුරුදු 10ක් 20ක් 30ක් යනකොට ඔයා මේ දාන ගාන අනිවාර්යෙන් ඩබල් වෙනවා ට්‍රිබල් වෙනවා. එතකොට දැන් ඔයාට තේරෙනවා ඔයා මාසෙකට සේවිංග්ස් වල හරි FD වල හරි දාන ගාන නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා දාන කාලය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් මේකට කියන්නේ ලෝකේ තියෙන 8 වෙනි පුදුමය කියලා. එතකොට මම නැවතාවොත් මගේ 2060-20 වලට විතර මම මේ කියපු 20% කියන මේ බකට් එකට මෙන්න මේ දාන ගාන ඔය අනිවාර්යෙන් එකතු කරලා පුළුවන් තරම් ඉක්මනට FDs දාන්න බලන්න. එතකොට මෙන්න මේ 20% බකට් එකට ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ monthly salary එකෙන් ඔයා කීය හරි දාලා මෙහෙම එකතු කරලා FD දැම්මට පස්සේ යම්කිසි අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔයාට හිතෙනවා හරි මේකෙන් පොඩි කෑල්ලක් අරන් මම වෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නැත්නම් ගෝල්ඩ් ගන්නවා මෙන්න මේ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. හැබැයි ඔයාට මේ මොනවා කරන්නත් ඔයාට ආරම්භයක් තියෙන්න ඕනේ. ස්ටාර්ටින් පොයින්ට් එකක් තියෙන්න ඕනේ. ඔතනින්ද ඔයා පටන් ගන්න කියලා ඔයාට හිතා ගන්න බැයි නම් මෙන්න මේ විදිහට ඔයාට පටන් ගන්න පුළුවන්. මේ විදිහට FD දාන්න. මේ FD දාලා මේක එකතු වෙගෙන යනකොට ඔයාට තේරෙනවා මේකෙන් මම දැන් යම් කිසි ගාණක් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නැත්නම් ගෝල්ඩ් ගන්නවා නැත්නම් වෙන මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් වල තව මම දානවා. එතකොට මේ හැම දෙයකම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ 20% බකට් එක. ඒ වගේම තමයි ඔයා හදිස්සියවත් ඔයාගේ ජොබ් එක ඔයාට නැති වුණොත් ඔයා කොහොමද මාසේ වියදම පියවගන්නේ? ඔයා කොහොමද තව ජොබ් එකක් ඔයා හොයාගන්නකම් ඔයාට තියෙන වියදම් කොහොමද ඔයා දරාගන්නේ? ඒකටත් භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ 20% බකට් එක. දැන් මම කතා කරන්නම් මේ දෙවෙනි බකට් එක ගැන. මොකද්ද මේ දෙවෙනි බකට් එක? මේක තමයි ඔයාගේ මාසෙට යන සම්පූර්ණ වියදම දරන බකට් එක.
ඒ කියන්නේ ඔයාට මාසේ ලයිට් බිල්, වතුර බිල්, රෙන්ට් එකක් තියෙනවා නම් ඊට පස්සේ ඔයාට වාහනේට තෙල් ගහන්න ෆුවල් වලට ඕන නම්, ට්‍රැවලින් වලට ඔයාට බස් එකට යන වියදම, ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ යන වියදම, මේ හැමදේම යන්නේ මෙන්න මේ 60%. ඔයා පුළුවන් තරම් බලන්න ඕනේ මෙන්න මේ 60% ඇතුලේ ඔයාගේ වියදම් ටික දරා ගන්න. ඒ කියන්නේ ඔයා මාසෙට ලක්ෂයක් හොයනවා නම් ඒකෙන් 60%. ඒ කියන්නේ මේ ලක්ෂයෙන් 60%ක් තමයි මෙන්න මේ මැද තියෙන බකට් එකට යන්නේ. ඒ කියන්නේ 60,000ක් ඔයාට තියෙනවා ඔයාට මාසි වියදම දරා ගන්න. හැබැයි මෙන්න මේ 60% ගැන කතා කරනකොට, ඒ කියන්නේ ඔයාගේ වියදම් ගැන කතා කරනකොට මෙතන පොඩි ට්‍රැප් එකක්, පොඩි උගුලක් තියෙනවා. මොකද්ද මේ උගුල? අපි ඒකට කියනවා ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියලා. ඒ කියන්නේ අපි හිතමු ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බුණා කියලා. ඔයාට මාසෙක ලක්ෂයක සැලරි එකක් නම් හම්බුනේ. ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා දැන් ඔයාට 1,50,000ක සැලරි එකක් හම්බ වෙනවා. ඒතර ඔයාට දැන් පොඩ්ඩක් හිතෙනවා හරි. මට දැන් කලින්ට වඩා තව පොඩ්ඩක් වියදම් කරන්න පුළුවන්. මොකද දැන් මගේ සැලරි එක දැන් වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා වොච් එකක්, අලුත් වොච් එකක් වගේ ගන්න යනවා, අලුත් පර්ෆියුම් එකක් ගන්න යනවා. මොකද දැන් ඔයාට පොඩ්ඩක් ඔයා කලින් ගියපු රෙස්ටුරන්ට් වලට නෙමෙයි යන්නේ. දැන් පොඩ්ඩක් අර ලෙවල් එක වැඩි ඒවට යන්නේ. ඔයා කලින් ට්‍රිප් ගියා නම්, ඔයා හොටෙල් වලට ගියා නම් 3 ස්ටාර් හොටෙල් වලට නම් දැන් 5 ස්ටාර් හොටෙල් වලට යන්න හදනවා. ඊට පස්සේ ඔයාට කාර් එකක් ගන්නවද කියලා ඔයාට හිතෙනවා. මේ කාර් එකෙන් මොකද දැන් සැලරි එක වැඩි නිසා. මේක තමයි ට්‍රැප් එක. මේකට කියන්නේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියන්නේ. ඒ කියන්නේ ඔයාට හම්බෙන ගාණ වැඩි වෙන්න ඔයා හිතනවා ඔයාට වැඩිපුර වියදම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මම මේ percentages භාවිතා කරන්නේ. මොකද හේතුව ඔයාට ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 10ක් හම්බුණත් ඒකෙන් 60% විතරයි ඔයාට මෙන්න මේ බකට් එකට යන්නේ. ඒකෙන් 20% අනිවාර්යෙන් අර සේවිං වලට දාන්න ඕනේ. හදිස්සියවත් මෙන්න මේ විදිහේ percentages නැතුව ඔයා නිකම්ම 60,000ක් මේකට, 20,000ක් මේකට, 20,000ක් මේකට කියලා ඔයා හිතාගෙන ඉඳලා ඔයාගේ ඉන්කම් එක වෙනස් වුණොත් ඔයාට හිතා ගන්න බෑ දැන් මේකට යන්නේ කීයද? දැන් මේ බකට් එකට කීයද දාන්නේ? දැන් මේකට කීයද දාන්නේ කියලා ඔයාට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ percentage විදියට මම ගත්තේ. මොකද හේතුව ඔයාට හම්බෙන සැලරි එක කීය වුණා. අපි හිතමු ඔයාට බෝනස් එකක්, කමිෂන් එකක් හම්බුණා කියලා. ඒ මොනවා වුණත් ඔයා ඒකෙන් ගන්නේ 60% විතරයි මෙතෙන්ට. අනිවාර්යෙන් 20% සේවිං කරන්න ඕනේ. ඔයාගේ සැලරි එක ලක්ෂ 2කට වැඩි වුණත් ඒකෙන් 20%, ඒ කියන්නේ 40,000ක් සේවිං කරන්න ඕනේ. ඒකෙන් 60% විතරයි මෙතෙන්ට යන්නේ. ඒ කියන්නේ කීයද? 1,20,000ක් ඔයාට දැන් වියදම් කරන්න පුළුවන් කියන එක. මෙන්න මේ විදිහට ඔයා percentage භාවිතා කරාම ඒකේ තියෙන පහසුව සහ ඒකෙන් මෙන්න මේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් මෙන්න මේ උගුලෙන් ගැලවෙන්න සෑහෙන ලේසි වෙනවා. ඊළඟට අපි බලමු මේ අවසාන 20% බකට් එකේ මොනවද තියෙන්නේ කියලා. මම ඒක නම් කරලා තියෙන්නේ invest in yourself කියලා. මොකද්ද මේ invest in yourself කියන්නේ? ඔයා අනිවාර්යෙන් යම්කිසි ගාණක් තියාගන්න ඕනේ ඔයාගේ ජීවිතේ enjoy කරන්න. ඒක තමයි මේ 20%. ඒ කියන්නේ ඔයා ලක්ෂයක් මාසෙට හෙව්වනම් ඒකෙන් 20%, ඒ කියන්නේ 20,000ක් ඔයාට තියෙනවා වියදම් කරන්න ඔයාට අවශ්‍ය කරන ඔයා කැමති දේවල් වලට. ඔයාට පුළුවන් යාළුවොත් එක්ක සෙට් වෙන්න, ඔයා කැමති ආස කරන දෙයක් ගන්න තියෙනවා නම් ඒක මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රිප් එකක් යන්න, එහෙම නැත්නම් ඔයාගේ පවුල කට්ටියත් එක්ක කොයි හරි ගිහිල්ලා රිලැක්ස් එකේ ඉඳලා එන්න. ඔයා අලුතෙන් මොකක් හරි හොබි එකක් ඔයා පටන් ගන්නවා නම් ඒකට කරන වියදමක් විදියට. එහෙම නැත්නම් ඔයා අලුතෙන් කෝස් එකක් මොනවා හරි ස්කිල් එකක් ඩෙවලොප් කරන්න ඔයාට අවශ්‍යයි නම් ඒකට කරන වියදම්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔයාගේ ජීවිතේ එන්ජොයි කරන්න තියෙන බකට් එක තමයි මේක. එතකොට උදාහරණයකට ඔයා ලක්ෂයක සැලරි එකක් ගන්නවා නම් ඒකෙන් 120ක්, ඒ කියන්නේ 20,000ක් තියෙනවා දැන් ඔයාට එන්ජොයි කරන්න ඔයාගේ ජීවිතේ. එතකොට මේ එන්ජොයි කරනකොට මේ 20,000න් ඔයාට කවදාවත් මතක් වෙන්නේ නැහැ මේ සල්ලි අපරාධේ, මේ සල්ලි මට තිබ්බ සේව් කරන්න, මේ සල්ලි මට තිබ්බා වෙන දෙයකට යොදවන්න, මං අපරාධ මේ විදිහට සල්ලි වියදම් කරේ කියලා ඔයාට කිසිම රිග්‍රෙට් එකක් එන්නේ නැහැ. මොකද හේතුව ඔයා already පළවෙනි බකට් එකට 20% දාලා ඉවරයි. ඒක ඔයා සේව් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට දැන් මෙතනදී ඔයාට කිසිම රෙග්‍රෙට් එකක්, ඒ කියන්නේ ඔයාට කිසිම කනගාටුවක් ඔයාගේ ජීවිතේට ඔයාට හිතෙන්නේ නැහැ. මොකද ඔයා already යම්කිසි ගාණක් ජීවිතේ දැන් සේව් කරලා, මේ මාසෙට යම්කිසි ගාණක් සේව් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ සිස්ටම් එකක් නැත්තම් ඔයාට තේරෙන්නේ නැහැ ඔයා කොච්චරක් එන්ජොයි කරන්න ඕනේද, කොච්චරක් වියදම් කරන්න ඕනේද, කොච්චරක් සේව් කරන්න ඕනේද කියලා. එතකොට ඇයි මම මේකට invest in yourself කියන්නේ? ඔයා දැන් කොයි හරි අපි හිතමු ඔයා කාත් එක්ක ඔයාගේ යාළුවොත් එක්ක ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඔයා යනවා ට්‍රිප් එකක් යනවා, කොයි හරි එළියට ගිහිල්ලා සෙට් වෙන්න යනවා, නැත්නම් රෙස්ටුරන්ට් එකකට හොටෙල් එකකට යනවා. මේ ඔක්කොම ඔයා මත කරන ඉන්වෙස්ට්මන්ට්. මේවා වියදම් වුණාට මේ වලින් හම්බෙන සතුට, මේ වලින් හම්බෙන මෙමරිස් ඔයාට මුළු ජීවිත කාලෙටම තියෙනවා. ඒ නිසා තමයි මම මේක invest in yourself කියලා නම් කරේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මම මගේ සිස්ටම් එක හදාගත්තේ.
මේ සිස්ටම් එක මං හදාගත්තේ මට ගැලපෙන විදියට. මට අවශ්‍ය කරන සේවිංස්, මට අවශ්‍ය කරන වියදම්, මට අවශ්‍ය කරන මෙන්න මේ ඉන්වෙස්ට් ඉන් යෝසෙල්ෆ් එකට මං දාගත්තේ මට ඕන විදියට. මේක ඕනම කෙනෙකුට Tamanට ගැලපෙන විදියට මේක වෙනස් කරන්න පුළුවන්. ඔයයි මයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඔයාට තියෙන goals, ඔයාට තියෙන ආසාවල් වෙනස් වෙන්න පුළුවන් මගෙත් එක්ක බලනකොට. ඔයා සමහරක් විට ජීවිතේ එන්ජොයි කරනවා අඩු ඇති. ඔයා එන්ජොයි කරන සාමාන්‍යයෙන් පොඩි වියදම් පොතක් අරගෙන පොතක් කියවලා එහෙම නැත්නම් පොඩි රිලැක්ස් වෙලා කාතික හරි chat එකක් දාලා කොෆි එකක් බීලා වගේ ඒ වගේ ඔයාට එන්ජොයි කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒවට යන වියදම මට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ percentages පොඩ්ඩක් වෙනස් කරගන්න. එතකොට මම මේ 20% මේකට දැම්මට ඔයාට හිතෙන්න පුළුවන් නෑ. මම invest in yourself වලට මම දාන්නේ 10%. මම අර 10% දානවා මම savings වලට. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ expenses මත, ඔයාගේ ජීවිතේ, ඔයාගේ lifestyle එක මත, ඔයා ආස කරන දේවල් මත මෙන්න මේ percentages ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න. එහෙනම් අපි දැන් බලමු මං හදපු මෙන්න මේ system එක කොහොමද ඔයා හරියටම practically ඔයාගේ ජීවිතේට apply කරගන්නේ කියලා. එතකොට financial modeling consultant කෙනෙක් විදිහට මම ගොඩක් companies වලට financial models, forecasting, budgeting models හදලා දීලා තියෙනවා. ඒ වගේම මගේ clientලට අවශ්‍ය කරන personal finance trackers මං හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් අවශ්‍ය විදිහට budget එකක් හදාගන්න, ඒගොල්ලන්ගේ වියදම් analyze කරලා බලන්න, ඊට පස්සේ ඒගොල්ලන්ට portfolio මොන හරි තියෙනවා නම් shares තියෙනවා නම් ඒ වල gain එක, return එක ඒගොල්ලන්ට track කරන්න, ඒ වගේ විදිහට මම එක templates හදලා දීලා තියෙනවා. එහෙම experience එකක් තියෙන නිසා තමයි මම මෙන්න මේ විදිහට system එකක් Excel එකේ හැදුවේ. ඔයාට මෙන්න මේ template එක free download කරගන්න පුළුවන් මගේ website එකට ගිහිල්ලා. ඔයා එතකොට මගේ website eකට ගියොත් monetizeiq.club කියන website එකට ගියොත් ඔයාට පුළුවන් මෙන්න මේක download කරගන්න. ඔයා home page එකේ පොඩ්ඩක් පළහැට යනකොට තියෙනවා download your free personal finance tracker කියලා. ඔයාට තියෙන ඔයාගේ email එක දාලා download free කියන button එක press කරන්න. එතකොට මං අනිවාර්යෙන් ඔයාගේ email එකට මෙන්න මේ tracker එක මං එවන්නම්.